ටියුට්ස් එක ටොපික් යනුවේ එක විදිහට ඩිවයිඩ් කරලා තියෙන නිසා ඔයා එක තියරියක් ඉගෙනගෙන ඇප්ලයි කරන්න ගණන් සෙට් එකක් තියෙන නිසා ඔයාට ඒක ගොඩක්ම ලේසි. මගේ නම ජෙරන් ජයප්‍රකාශ් මම 2025 LL කරුණා මේ. මම කම්බයින් මැක්ස් ආයි චමෝසර් ගාවට සර් ක්ලාස් එක ගැන කියද්දි ක්ලාස් එක දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තියරි ක්ලාස් එක, තව එක පේපර් ක්ලාස් එක. තියරි ක්ලාස් එක ගැන කියද්දි හැමදේම කෙටියෙන් කියලා හරියට කන්සෙප්ට් එක ඔළුවට දාන විදිහට තමයි සර් කියලා දෙන්නේ. සර් හැම ළමයෙක්ට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එකක් දීලා හැමෝගෙම ෆීඩ්බැක් එක ආලා තමයි ක්ලාස් එක අරන් යන්නේ. ඒකෝට පේපර් ක්ලාස් එක ගැන කියද්දි පේපර් ක්ලාස් එකේ මේ පේපර් එක එල් එකට වඩා ගොඩක් ස්ටෑන්ඩඩ් පේපර් එකක් දෙන්නේ. ඒ පේපර් එකට 60ට වඩා උඩින් දැම්මම අනිවාර්යෙන් ඒකක් දානවා කියලා මම ෂුවර් ගැරන්ටි කියනවා ඒක. 60+ papers අපි කරලා තියෙනවා. සර් ඒකට අනුව ලස්සනට මාකින් එකක් හදාගෙන ඊට පස්සේ ඒකට පේපර් ඩිස්කෂන් එකක් තියලා ඕගනයිස් කරලා ලස්සනට මේ අවුට්පුට් එකක් දෙන්න. ඒකට පේපර් එක ගැන හරි විස්තරයක් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලට සමහරක් තියරිස් දැනගන්න හරියටම ඔලුවට ගියේ නැත්නම් සර් මේ පේපර් ක්ලාස් එකට ඇවිල්ලා ඔයාලට ගණන් හදම ඔයාලට ඒ තියරි එක ආයෙ රිකෝල් කරා ගන්න පුළුවන්. සර් මේ පේපර් ක්ලාස් මේ විශේෂත්වය තමයි සර් ටයිම් මැනේජ්මන්ට් එක. සර් මේ දැන් ඊරල් එකට හරි අපිට කම්බයින් මැක්ස් එක පැය 3 විනාඩි 10ක් විතර හම්බ වෙනවා. සර් මේ පේපර් එකට පැය 2 විනාඩි 40ක් වගේ ඔයාලට 30 මිනිත්ස් අඩුවෙන් තමයි මේ සර් පේපර් එක දෙන්නේ. ඒක වගේ ටයිම් මැනේජ්මන්ට් එක ගොඩක්ම ඉන්ක්‍රීස් කරනවා. එතකොට ඔයාලට ඇකියුරසි එකත් වැඩි වෙනවා. මේ ඉක්මනින් ඉවර කරා ගන්න පුළුවන් පේපර් එක. මම ඕගොල්ලන්ට හයිලි රෙකමන්ඩ් කරනවා සර්ගේ තියරි පන්ති පේපර් ක්ලාස් ඇවිල්ලා ඕගොල්ලන්ගේ රිසල්ට් එක හොඳ තැනකට අරන් යන්න පුළුවන්.